අදින් පසු සිත ඔබේ අහිමි වන බව දනිම් යලිදු අප දිවිතුරා නොයන බව යලි දනිම් නොයන බව යලි දනිම් ආකාශ් මේ අහන්නකෝ මම ගොඩක් දවස් ඉඳන් මාට මේක කියන්න හිටියේ. මොකක්ද ළමයි ඔයා මට කියන්න හිටියා? ආකාශ් මට හිතෙනවා අපි ඉක්මනට මැරි කරොත් හොඳයි කියලා. හරි ළමයෝ. අපි මේ හිටියා වගේ ටික දවසක් ඉඳලා ගෙවල් වලටත් කියලා අපි දෙන්න මැරි කරමු. මගේ ආදරණීයම කතාව. අද නම් ඔයා ගොඩාක් ලස්සනයි. ඇත්තට වෙනද මගේ ලස්සන දැක්කේ නේ. මට හිතෙනවා අපි ඉක්මනට මැරි කරොත් හොඳයි කියලා. පූර්ණි මට විනාඩියක් දෙන්නකෝ. මම පටස් ගහලා ගිහිල්ලා එන්න. තව ටික දවසකින් දේපල ඔක්කොම මගේ අතේ. ආකාශ් ඕනම් මාරయ్యා. ඔයා ගොඩක් වෙලාද ඇවිල්ලා? ආකාශ් මොකද කිව්වේ? දුලා තව ටික දවසක් ඉන්න කියනවා. පුළුවන් තරම් ඉක්මනට මැරේජ් එක කරගන්න මේ. ඊට පස්සේ තියෙන අපිට ලොකු වැඩක් කරන්න. අනේ මන්ද මට නම් වෙලාවකට බයත් හිතෙනවා. මේ දවස් එනකන් තමයි මම බලාගෙන හිටියේ. වගේ වෙනකම් මොනවද කල්පනා කරන්නේ? මේ හැම ප්‍රශ්නයක්ම ඉවරයි. අපේ අතට සල්ලි ටික ඔයා ලස්සනට ආකාශව දාගෙන මට සල්ලි ටික අරන් දෙනවා. යා හරි ලස්සනයි. මගේ වෙලා හිටිය ඔයා අද ගොඩාක් ලස්සනයි. මට සමාවෙන්න ආකාශ්. මම වාට මේක කියන්නම හිටියේ. ඒතුවා මට ඒකට අවස්ථාවක් දුන්නේ නැහැ. ඔයා ළමයෝ මුකුත්ම මට කියන්න එපා. මම වෙච්ච දේ දැක්කනේ.
සුලාච් මද්දුමගේ. මම ඔයාව දන්නවා. ඔයා ඇවිල්ලා වෘත්තියෙන් ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. පූර්ණි සමර දිවාකර. හොඳම නිරූපිකාවක්. මිස්ටර් ආකාශ් ජයවර්ධන ව්‍යාපාරික ලෝකේ දැවැන්තෙක්. සල්ලිකාරයෙක්. සෙල්ලම් කරන අතරේ මටුවාව සෙල්ලමට ගන්න හිතුණා. මිස්ටර් ආකාශ් මේ ගේම් එක ප්ලේ කරේ මගේම කෙනෙක් තමයි. ඔයා හිතන්න එපා ඔයාට මේකෙන් ලේසියෙන් ගැලවෙන්න පුළුවන් කියලා. මිස්ටර් දුලාජ් මට තවදුරටත් මේ සෙල්ලම කරන්න බෑ. මට ආකාශ වගේ මනුස්සෙක් තවදුරටත් රවට්ටන්න බෑ. මං මහත් තිරිසනෙක් කොයි. අදින් පසු සිත ඔබේ අහිමි වන බව දනිම් යලි දුවප දිවිතුරා නොයන බව යලි දනිම් නොයන බව යලි දනිම්